ඇයින්ගඉත් ජල උල්පත් සහදිය ඇල්ල ඕමානයේ සැඟවුණු ස්වාභාවික පාරාදීසයක් දකුණු ඕමානයේ වඩාත් සාමකාමී සහ ස්වභාවිකව සුන්දර ස්ථානවලින් එකක් වන සලාලාහි සශ්‍රීක භූදර්ශන අසල පිහිටා ඇති විශ්මයජනක ඇයි වෙයින් වෙත නැවුම් ගමනකට සාදරයෙන් පිළිගනිමි. හරිත කඳු, ගලා යන ජලය සහ සංසුන් කාලගුණයෙන් වට වූ ඇයින්ගඉත් යන සොබාදහමට ආදරය කරන්නන්, කඳු නගින්නන් සහ සාමකාමී ගැලවීමක් සොයන ඕනෑම කෙනෙකුට පරිපූර්ණ ගමනාන්තයකි. ඇයින්ගඉත්හි සුන්දරත්වය අයින්ගඉත්හි ස්පටික පැහැදිලි ස්වාභාවික උල්පත් ජලය සඳහා ප්‍රසිද්ධය. එය පාෂාණ සහ හරිතයන් හරහා මෘදු ලෙස ගලා ගොස් කුඩා දිය ඇලි සහ ඇල දොළ සාදයි. හරිත් සමයේදී මීදුම සහ සැහැල්ලු වැස්සෙන් කලාපය කොළ පැහැයට හැරෙන විට මෙම ස්ථානය ඊටත් වඩා ඉන්ද්‍රජාලික වේ. ගලා යන ජලයේ ශබ්දය කුරුල්ලන් ගායනා කිරීම සහ සිසිල් කඳු සුළඟ කාර්යබහුල නගර ජීවිතයෙන් බොහෝ දුරස් බවක් දැනෙන විවේකී පරිසරයක් නිර්මාණය කරයි. අවට කඳු නැවුම් හරිත තනකොළවලින් වැසී ඇති අතර ස්වාභාවික දර්ශන ජීවයට ගෙන එන සිතුවමක් මෙන් පෙනේ. ස්වාභාවික ජල උල්පත් සහදිය ඇල්ල අයින්ගඉත්හි ප්‍රධාන ආකර්ෂණය වන්නේ එහි මිරිදිය උල්පතයි. ජලය අඛණ්ඩව ගලා යන අතර පාෂාණ දොයින් දිගේ ගමන් කරන කුඩා දිය පහරවල් සාදයි. දිය ඇල්ල ඉතරම් විශාල නොවුවත් එහි සුන්දරත්වය පවතින්නේ එහි සරල බව සහ ස්වාභාවික වටපිටාව තුළය. පාසිවලින් වැසී ඇති පාෂාණ සහ හරිත ශාක සමග ඒකාබද්ධ වූ පැහැදිලි ජලය සාමකාමී සහ ප්‍රබෝධමත් වාතාවරණයක් නිර්මාණය කරයි. අමුත්තන් බොහෝ විට භුක්ති විඳින්න. ගලා යන ජලය අසල වාඩි වී සිටීම, සොබාදහමේ සංසුන් ශබ්දවලට සවන් දීම, ස්වාභාවික දර්ශනවල ඡායාරූප ගැනීම කඳු නැගීමේ මංපෙත් සහ ත්‍රාසජනක ලෝලීන් සඳහා ඇයින්ගඉත් සුන්දර කඳු නැගීමේ අවස්ථා ලබා දෙයි. අවට කඳු සහ මංපෙත් සොබාදහම සමීපව ගවේෂණය කිරීමට අවස්ථාවක් සපයයි. කඳු නැගීමේ අත්දැකීම් හරිත කඳු සහ පාෂාණමය මාර්ග හරහා ඇවිදින්න, සැඟවුණු දර්ශන සොයාගන්න, නැවුම් වාතය සහ සිසිල් කාලගුණය භුක්ති විඳින්න, බාධාවකින් තොරව අත්විඳින්න මංපෙත් ආරම්භකයින්ට මෙන්ම පළපුරුදු කඳු නගින්නන්ටද සුදුසුය. නමුත් නිසි සපත්තු පැළඳීම සහ තෙත් හෝ අසමාන මතුපිට ඇවිදීමේදී ප්‍රවේශම් වීම සැමවිටම වැදගත් වේ. ඔබට කළ හැකි ක්‍රියාකාරකම් අයින්ගඉත් වෙත පැමිණීම දර්ශන නැරඹීම පමණක් නොවේ, එය විවිධ ආකාරවලින් සොබාදහම අත්විඳීම. ඡායාරූපකරණය ග්‍රහණය ගලා යන ජල ධාරාවන්, මීදුම සහිත කඳු දසුන්, හරිත භූදර්ශන විවේකය ජලය අසල වාඩි වී නැවුම් වාතය ආශ්වාස කරමින් සාමකාමී අවස්ථාවන් භුක්ති විඳින්න. සොබාදහමේ ඇවිදීම මංපෙත් දිගේ සිමින් ඇවිද ගොස් අවට පරිසරය ගවේෂණය කරන්න. පවුලේ කාලය ස්වභාවික පරිසරයක එකට ගුණාත්මක කාලයක් ගත කිරීමට පවුල්වලට එය කදිම ස්ථානයකි. සංචාරය කිරීමට හොඳම කාලය අයින්ගඉත් නැරඹීමට හොඳම කාලය කරීත් සමයයි ජුනි සිට සැප්තැම්බර් දක්වා. මෙම කාලය තුළ භූදර්ශනය සශ්‍රීක හරිත පැහැයට හැරේ, කාලගුණය සිසිල් සහ ප්‍රසන්න වේ, ජල ප්‍රවාහය ශක්තිමත් සහ වඩාත් ලස්සන වේ. හොඳම අත්දැකීම සඳහා උදේ පාන්දර හෝ සවස් කාලයේ සංචාරය කිරීම නිර්දේශ කෙරේ. සංචාරක මාර්ගෝපදේශක උපදෙස් ඔබ ඔබේ ගමන සැලසුම් කරන්නේ නම් මෙන්න ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක්. සුව පහසු කඳු නැගීමේ සපත්තු පළඳින්න, පානීය ජලය සහ සැහැල්ලු කෑම වර්ග රැගෙන යන්න, කුණු දැමීමෙන් වළකින්න සහ පරිසරය පිරිසිදුව තබා ගන්න, ලිස්සන සුළු පාෂාණ මත ප්‍රවේශම් වන්න, ආරක්ෂාව සඳහා
මිතුරන් හෝ පවුලේ අය සමග ගමන් කරන්න ස්වාභාවික උල්පත් වල වැදගත්කම අයින්ග්‍රීඩ් වැනි ස්වාභාවික උල්පත් පරිසරයට ඉතා වැදගත් වේ. ඕම් දේශීය පරිසර පද්ධතිවලට සහාය වන අතර, මිරිදිය ජලය සපයන අතර කලාපයේ ස්වාභාවික සමතුලිතතාවය පවත්වා ගැනීමට